හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ guys. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා මගේ ඉස්කෝලේ යාළුවෝ පවා කමෙන්ට් කරලා ඉල්ලලා තිබ්බා මචං මිනි බ්ලොක් ක්‍රාෆ්ට් ගේන්න කියලා. එහෙනම් මම අද බ්ලොක් ක්‍රාෆ්ට් ගෙනාවා guys. එහෙනම් අපි වැඩි කතා නැතුව ගේම් ප්ලේ වීඩියෝ එකට යන්න. පලයන්න සීබ්‍රා මෝඩ සීබ්‍රා කෙනෙක් වීඩියෝ සරමයි එන්නේ මෝඩයකෙක් ඔයාලා දන්නේ නැතිව ඇති guys. ඉතින් මේ සීබ්‍රොන්ට මචං කතා කරන්න පුළුවන් හරිද? දැන් මේ සීබ්‍රා මගෙන් ඇහුවා මචං කාටද දෙයියෝ බයින්නේ කියලා. ඌ මහා මෝඩයකෙක් guys. මූ මෝඩෙක් තමයි guys. හොඳට ඉර පායන්න පුළුවන් guys. රෑ කරන්න පුළුවන් සුපිරිම මිනි බ්ලොක් ක්‍රාෆ්ට් ගේම් එකක් තමයි ඉතින් guys අද ගෙනල්ලා තියෙන්නේ. සුපිරි අද මම හැදුවා guys සුපිරිම ගුහාවක් තමයි guys හැංගෙන්න පුළුවන් guys. මේකේ කතා කරන්න පුළුවන් සත්තු ඉන්නවා ගොඩාක්. හරක් ඉන්නවා guys. තව කට්ටිය ගොඩාක් ඉන්නවා. හැබැයි මචං මම තාම දැක්කේ හරකෙක් විතරයි. හරකෙකුයි සීබ්‍රා කෙනෙකුයි විතරයි. තව කට්ටිය ඉන්නවා guys. මෙතන තමයි තිබ්බේ. බලමු guys මම හිතපු තැන හරිද කියලා. මෙන්න මේ විදිහට තමයි guys මම හැදුවේ. මට මතක නෑ guys මම හදලා දැන් ගොඩක් දවස් වෙනවා. සති 5ක් විතර යනවා guys හදන්න ගියා guys. ගොඩක් වෙලා නෙවෙයි ගොඩක් දවස් ගියා guys. ඒකයි මම මේ වීඩියෝ දැම්මේ නැති ගොඩක් වෙලා guys. මේකෙද බලමු අපි ඇතුලේ දන්නේ මම හැදුවේ මට මතක නෑ. මේක ඇතුලේ නෙමෙයි guys හැදුවේ මම. අපි යන් එළිය guys මම හදන්න නැත්තේ මට මතක නෑ guys. බලමු අපි. guys මේ තියෙන්නේ පොට් එක guys ලස්සනයි. සුපිරි මේක තමයි මම හදපු ගුහාව. බලපන් යකෝ ගිනිමැල 3ක් ගහලා තියෙන්නේ. වැඩිය නෑ 3යි. වැඩිය තිබ්බොත් කැතයි මචං 3යි ගහලා තියෙන්නේ වැඩිය නෑ. අපි යම් බලන්නේ ඇතුළට ලොග් වෙනවා යකෝ. මේ ටික මචං මම අවුට් වෙන වෙලාවක් තමයි guys මේ ටික අවුට් වෙයිද දන්නේ නැහැ guys. බලමු ටක් අවි ලොග් වෙනවා guys. ඔහොම කරද්දි මචං මැරෙනවා මු වෙලාවකට. දැන් මැරෙයිද දන්නේ නැහැ guys කියන්න බෑ. වෙලාව තිබ්බොත් මැරෙනවා මගේ වාසනාවන්තකමට guys. මැරුන්නේ නැහැ ඉතින්. අපි guys නා වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඉතින් මැරුන්නේ නැහනේ. ඒක සතුටක්. කොන බලන්න 1 2 3යි. ශාකවු දැක්කනේ guys නිකන් අපාය වගේ. අපාය නෙවෙයි මචං මේක දිව්‍ය ලෝකේ. අපායක් තියේ උඩින් පායිද සුපිරිම ගැම්මක් තියේ. අපි ආයමත් පාරක් යන්නද? අපි යන් ආයමත් පාරක්. මේ ලොග් වෙද්දි මචං එක එක වැටෙනවා. මගේ අතින්ම තමයි වෙන්නේ. දැන් අපි නැගලා බලමු. නගිමු. නැගපයියකෝ. ඔන්න නගිනවා අපි. ඔන්න නැග්ගා. ඔන්න guys අපි ආයෙමත් බහිමු. 3 2 1 go start. දැන් හරි. ඔන්න හරි දෙයනවා. බෑ. හම්බෝ ආයෙමත් පාරක් යන් guys. තව පාරක් යන්. තව පාරක් boys and girls. අපි යන් අඩෝ යන්නේ නැහැ guys. යන්නේ නැත්තේ guys මං හිතන විදිහට guys. අතන කැල්ල තියෙන නිසා අපි යන්. අපිට අත්තඩු තියෙන නිසා උලන්නේ. සුපිරි තමයි guys. සුපිරියක් තමයි guys. ඔයාලට මට කියන්න බැරි වුණා මෙතන ලාව තියෙනවා guys. අපි ලාව ඇතුළට ගියා මොනවා වෙයිද දන්නේ නැහැ. මමනේ හැදුවේ බලමු සුට්ටක් ගිහිල්ලා.
අඩෝ නෝ යකෝ. අඩෝ ගිනි ගන්නවා යකෝ. පුක ගිනි ගන්නවා. අඩෝ ඉන්න බැරියෝ. පුක ගිනි ගන්නවා. නැගිටපන් යකෝ. අඩෝ නැගිටපන් යකෝ. නැගිටපන්. අඩෝයි නැගිටපන් යකෝ මැරෙයි. අනේ අත්තිලව්වේ. අනේ නැගිටපන් දෙවියනේ. මාව බේරලා දෙන්න පුක දනවෝ. අඩෝ නැගිටපන්. අඩෝ නැගිටපන්. අඩෝ බැරිවඩ කරන්න එපා යකෝ. නැගිටපන් යකෝ. උත්සාහ කරමු. අඩෝ පුක ගිනි ගන්නවා මුගේ. බේර ගනින් යකෝ. වතුර ගෙනින්. බීම ගෙනින් දාපන් මුගේ පුකට. අඩෝ නැගිටපන්. අඩෝ ආයෙත් මු ගිනි ගන්නවා. අයියෝ ඉවරයි. අම්බෝ අයි ගිනි ගන්නවා. අම්මාට මූ තමයි ගයිස් ගිනි ගන්නේ. අඩෝ චුට්ටක් අපි ඈඩ් කරලා බලමු. ඔව් මූ තමයි ගිනි ගන්නේ. දෙක්කනේ ගයිස්. මූ ගිනි ගන්නවා. දැන් හරි. අම්බෝ තියෙන සනීපේ. නිවන් දැක්කා වගේ. එහෙනම් ගයිස් ආයෙත් නම් යන්න බෑ ගයිස්. බුදු අම්මේ. අපි යන් උඩට. මට හිතුණොත් ගයිස් මං ආයෙමත් යනවා. පරාක්‍රමයෙන්ම ළඟ තියන් හිටපන්. අඩෝ හිර වෙනවනේ ඔය බලපංකෝ. ලොග් වෙනවා ලැග් වෙනවා මචං. ලොග් නෙමෙයි මචං ලැග් වෙනවා. අඩෝ ඔන්න ආයෙමත් පයින්නවා. බුදු අම්මේ මාව බේරගනි. සුපිරි තමයි ගයිස් සුපිරි. මිනි බ්‍රොක් ක්‍රාෆ්ට් කියන්නේ සුපිරිම ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඔයාලත් ගහලා බලන්න ආස හිතෙයි. මචං මම නෙමෙයි මචං කොක හැදුවේ මං ඉස්සෙල්ලා කට්ට බොරුවක් තමයි ගයිස් කිව්වේ. දැන් ඇදි නිකන් බොරුවක් ගයිස් කිව්වේ. ඔයගොල්ලෝ ගත්තාම මේකත් ඇති ගයිස් බලන්න ආස හිතෙයි. මම නෙමෙයි ගයිස් මේක හැදුවේ. මම තනිප් පතයක් කිව්වේ ගයිස්. මම නෙමෙයි ගයිස් මං ඇත්තටම මේක හැදුවේ. මම බොරු කියන්නේ මම නෙමෙයි ගයිස් මේක හැදුවේ. ඒ කියන්නේ ගයිස් මෙන්න මේ ගුහා මම නෙමෙයි ගයිස් හැදුවේ. මේ ගේම් එකේම තිබ්බා ගයිස්. මේක කැමති විදියට ගන්න පුළුවන් ගයිස්. ගයිස් ඔන්න බලන්න මම එකක් දාලා පෙන්නන්නම්. දැක්කනේ ගයිස්. අර ලාභ පැත්තට අපි පොඩ්ඩක් ලාභ පැත්තට යන් බලන්න. මට පුළුවන් වුණොත් මම පයින්නවා යකෝ. දැක්කද මම පැන්නා. අඩෝ දනවා ඉන්න බැරියෝ. මගේ දනවා. බුදු අම්මේ මම බේර ගන්න එන්න. දනවා හැම තැනම පිපුරනවා වගේ. අනේ අම්මේ මගේ දනවා බුදු සරණයි කියලා. අනේ දනවා. මගේ දනවානේ ටක් ගාලා යකෝ. අනේ වතුර එකක් දාපන් මගේ ඇඟට. හම්බෝ තියෙන සනීපේ. නිවන් දැක්කා වගේ බ්‍රෝ. හම්බෝ. අයිනම් පයින්නේ පුතේ. මේකට තමයි මචං අපාය කියන්නේ මචං අපාය. මං තව ටිකකින් ගේම් එක අන්තිමටම පෙන්නන්නම්. අපාය තව අපායකුත් තියෙයි දිව්වලකුත් තියෙයි ගයිස්. මම පෙන්නන්නම්. අඩෝ ගයිස් මේ මොකක්ද තිබ්බේ? නෝ මචං මේ ඇත්තටම මොකක්ද ගයිස් මේ තිබ්බේ? හිතා ගන්න බෑ කායමත් වෙනවා ගයිස්. අඩෝ දැන් නම් ලොක් වෙලා තමයි ගයිස්. මම මගුල කරන්න බෑ මචං. අනේ අයියෝ ලොග් වෙනවානේ අයියෝ. පොඩි කක් කන්න එනවා මචං. කටක් කන්න එනවා මට. කටු කන්න බෑකෝ. මචං ජීවිතේ කටු තමයි තියෙන්නේ. හැම නෑ කටු විතරයි. කටු විතරයි මචං තියෙන්නේ. හැමත් නෑ. අවුලක් නෑ දැන් හරි. දැන් පොඩ්ඩක් විතර හරි මං හිතන විදිහට. අයියා අන්න හරි. දැන් හරි. අනේ අනිත් පැත්ත හරියා. අනේ මූවගේ ගෝතේ. අයියෝ ගෝතේ. පහත් වෙන. යකෝ මම මටමනේ කියාගන්නේ බලපංකෝ. අනේ පලයන් දැන් ටක් ගාලා. අයියෝ යනමකෝ. මූවගේ ගෝතේ. දැන් උඩට පලයන්.
ගයිස් දැන් ගුහාවේ වීඩියෝ එක ඉවරයි. දැන් මම ඔයාලට පෙන්නනවා කිව්වනේ අපාය. යන් අපි ඔයාලට පෙන්නන අපාය. ගයිස් අපාය තිබ්බ කොහෙද? ඉන්න බලන්න ගයිස් මම දැක්ක අපාය තියෙනවා. පොඩ්ඩක් ඉන්න ගයිස්. මොකක්ද බං ඉතින් ඔය නික්කන් තියෙන ලයික් බටන් එකනේ. ඔකත් ඔබ්බාගෙන වෙන්න අඩෝ අර තියෙන අපාය දැක්කනේ ගයිස්. මේ තියෙන අපාය දැක්කනේ. ලාව කන්දක්. තව ටිකකින් මේ ගමටම පැතිරෙනවා ලාව කන්ද. ලස්සන ලාව කන්දක්. ඊට පස්සේ මම වලට වෙන්න කිව්ව අපාය. ඉන්න මම අපායත් පෙන්නනවා. මම අපායේ පෙන්නුවේ දැන් පෙන්නන්නම් මම දිව්‍ය ලෝකෙ මත දිව්‍ය ලෝකේ ගයිස් කොහෙද මන්ද තිබ්බා මතකත් නෑ. කොහෙන්ද මන්ද තිබෙන්නේ මචං දිව්‍ය ලෝකේ තියෙන මචං ආසේ. මේ දිව්‍ය ලෝකේ තියෙන මචං බිම. හරිද? මේ තියෙන මචං දිව්‍ය ලෝකේ මචං. මල් යායක් තියෙනවා දිව්‍ය ලෝකේ වගේම තමයි. දැක්කනේ? දෙවියෝ විතරයි අඩු නැත්තම් දිව්‍ය ලෝකේ තමයි. අඩෝ ලස්සනයි. අපි සෙල්ෆි එකකුත් ගමු ගයිස් ලස්සනට. චීස් කියන්න ඕන. චීස්. ඔන්න දැන් මගේ ෆොටෝ එක ගයනවා ගැලරියට. ඔයාලට පුළුවන් ගහන්න ෆොටෝ එකක්. ඔන්න අපි තව පාරක් චීස් කියමු. එක්ක ඕනේ චීස් ඕනේ. අපි බටර් කමු චීස් කන්න නැතුව. දැන් හරි ඇති යකෝ. ඔච්චර ගහන්න එපා. ෆෝන් එක ලොග් වෙයි. අනේ මට ලොග් නෙවෙයි යකෝ ලැග් වෙනවා. මමත් මෝඩයෙක්. අඩෝ මොකක්ද ගයිස් මේ ගාලා තියෙන්නේ? සිංහල අකුරුවා කියන්නේ මචං ඉංග්‍රීසි අකුරුවා තමයි ගාලා තිබ්බේ. අපි අම්බාන්න ඇතුළට මොනවද දන්නේ තියෙන්නේ? ලාව ඇතුලෙන් යන්නේ. අඩෝ සුපිරි ගමත් ඒ ගයිස් ලාව ඇතුලෙන් යන්නේ. සුපිරි. අඩෝ ශිඩාවටම ගයිස් වතුර දියැලක් වගේ සීන් එකක් තියෙන්නේ ගයිස්. ලස්සනයි. එහා පැත්තෙන් ලාව මේ පැත්තෙන් වතුර. අඩෝ බිමට වැටුණා. අඩෝ සුපිරි තමයි. ඔයාලා වීඩියෝ එක හොඳට බලන්නද කියලා මම හිතනවා ගයිස්. එහෙනම් ගයිස් ඉතින් අදට ගිහින් එන්නම්. එහෙනම් කොල්ලෝ අපි ගියා. හොව් යන්න එපා. එහෙනම් කොල්ලෝ අපි ගියා.